හලෝ ඉතින් හැමෝටම ඉතින් ඔන්න ඔයාලට අදත් ගෙනවා වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න අනිවාර්යයෙන්ම මේ channel එකට එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. right. ඉතින් ඔන්න ඔයාලට අද ගෙනාවේ ඔයාලා හැමදාම සාමාන්‍යයෙන් ඔයාගේ call app එකකින් call එකක් ගන්නවා. ඉතින් එක්කෝ අපි contact save කරන ඔය වගේ දේවල් නේ තියෙන්නේ. ඉතින් ඔයා දන්නවද ඔයාගේ call app එකේ සැඟවිලා තියෙන රහස් ගැන. ඉතින් අද කතා කරමු මේ රහස් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම මේවා ඉතාමත් වැදගත් වෙන දේවල්. ඉතින් මේ අනිවාර්ය වීඩියෝ එක මිස් නොකර බලන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක අලුත් කෙනෙක් ඉන්නවනම් පල්ලෙහා තියෙන subscribe button click කරලා bell icon එක ඔල්ලා තියාගෙන අමතක කරන්න එපා. වැඩි කතා ඕනේ ඉක්මනින් යමු ඉන්නකද වීඩියෝ එකට. ඕකේ friends ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයාලා මම කියලා දෙන ඒවා ඔයාලා දන්නේ නැත්නම් try කරන්න යන්න එපා. මොකද ඒක ඇත්තටම මම මේක එකින් එක වෙන දේ කියලා දෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක මිස් නොකර බලන්න අමතක කරන්න එපා. right අපි මොනවද මේ රහස් කියලා බලන්න. right ඔයා ඒකට ඔයාගේ කෝල් ඇප් එක සුපර්වයිසර් මෙන්න මෙම ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාගෙන කෝල් පින් එක දැන් මම මෙන්න මේ නොටිසල් කියලා වෙන right ඒක අදාළ නැහැ. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනදී ඉරි කෑලි හතරක් වගේ තියෙනවනේ. ඒක ක්ලික් කරගන්න. ඉරි කෑලි හතරක් ක්ලික් කරගත්තට පස්සේ setting කියන එකත් තමයි setting කියන එක ක්ලික් කරගන්න. right Redmi phone එක නම් කිසිම අවුලක් නැහැ. මම මේ කියලා දෙන system එකෙන් තමයි මේකෙත් තියෙන්නේ. right ඉතින් ඔයාලා වෙන phone එකක් use කරනවා නම් මේක හොයාගන්න බැයි නම් මම හොයාගන්න විදිය දාලා තියන්න. right ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක පෙන්නනවා. මෙතනදී calling account කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. right මෙන්න මෙතනින් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ මොනවද වෙන දේවල් ටික කියලා. right ඉතින් මෙතනදී තියෙනවා call forwarding කියලා. දැන් ඔයා මේ call forwarding කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ SIM දෙකක් තියෙනවනේ. ඔයාලට SIM දෙකෙන් එකක් select කරන්න ඕනේ. දැන් මගේ SIM දෙකක් තියෙනවා. right මම සාමාන්‍යයෙන් use කරන මගේ SIM එක select කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. okay friends ඉතින් ඔන්න මගේ මම පාවිච්චි කරන SIM එක select කරා. ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩ්ඩක් කියලා load වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ඉතින් load වෙලා ඊට පස්සේ අපිට පේනවා. right අද මම මේ කතා කරන්න යන්නේ මෙන්න මේ හතර. මෙන්න මේ හතරෙන් මොනවද වෙන්නේ කියලා. ඉතින් අතරම කලින් මතක් කරා විදියටම අනිවාර්යයෙන්ම මේව දන්න නැත්නම් try කරන්න යන්න එපා. මේලි වෙන දේ ගැන මම අනිවාර්යයෙන් කියලා දෙන්න. ඉතින් අතරම මට මේවා ඕනේ නැහැ. ඉතින් මම මේවා off කරලා තියෙන. right බලමු මොනවද මේකින් එක මොනවද මේ කියලා. okay friends ඉතින් පළවෙනියටම කතා කරන්න යන එක always forward. ගොඩක් දෙනෙක් මේක දන්නවත් ඉතින් දන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් මේකෙදි සරලවම වෙන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. දැන් ඒ කෝල් එක දැන් සාමාන්‍යයෙන් අපේ ෆෝන් එක අපිට කෝල් එක ආන්සර් ගන්න පුළුවන්. right ඔයා මෙතනදී මේ always forward එක on කරොත් ඔයාට මෙතනදී ඔයාගේ එන කෝල් වෙනත් නම්බර එකකට යනවා. ඉතින් ඔන්න ඔය සරලවම සිද්ධ වෙන්නේ මේ always forward කියන මොඩ් එක on කරොත්. ඉතින් ඇත්තටම මෙතනදී දැන් හදිසියව හිතන්නකෝ මෙතනට always forward කියන එක ක්ලික් කරලා ඔයා නම්බරයක් දුන්නා කියලා. ඉතින් ඔයා දෙන නම්බරයට තමයි ඔයාගේ එන හැම කෝල් එකක්ම යන්නේ. ඉතින් මේවා අනිවාර්යෙන් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. right ඉතින් ඕක තමයි always forward කියන එක වෙන උදාහරණයක් විදියට දැන් මම මෙතන මේක ක්ලික් කරලා දැන් මෙන්න මෙතනින් මම නම්බර් එකක් දැම්මොත් මම මේ දාන නම්බර් එකට තමයි දැන් මගේ දැන් මට මොන හරි කෝල් එකක් ආවොත් යන්නේ. ඉතින් ඔන්න ඔය සරලවම වෙන්නේ. ඉතින් මම මේක ඇක්ටිව් කරොත් ඔය නම්බර් එක දාලා ඇක්ටිව් කරොත් කෝල් ෆෝවර්ඩින් කියලා මැසේජ් එකක් එනවා. ඉතින් මම ඇක්ටිව් කරන්නේ නැහැ. ඉතින් ඔයාට ඒක කරලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි සරලවම always forward කියන එකකින් වෙන්නේ. උදාහරණයක් විදියට මම ඕනනම් කරලා පෙන්නන්නම්. මොකද ඔයාට මේක මැසේජ් එකක් එනවා පෙන්නන්න ඕන හින්දා. right okay friends ඉතින් ඔයාට පෙන්නන්නම් මම දැන් notification bar එකේ right ඔයාට පේනවා ඉතින් call forwarding is on කියලා තියෙනවා. දැන් මම දැන් මේ දාලා තියෙන නම්බර් එකට තමයි මට එන හැම කෝල් එකක්ම යන්නේ. ඉතින් ඒක තමයි සරලවම always forward කියන එක වෙන්නේ. දැන් ඔයාට මේක disable කරගන්න ඕන නම් always forward කියන එක click කරා turn off කරා. ඊට පස්සේ සරලවම ඔයාට එන කෝල් ඒ නම්බරයට යන්නේ නෑ. ඔයාගේ ෆෝන් එකටම එනවා. ඉතින් මේව දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන් වැදගත්. ඒ හින්දාම තමයි මේ වීඩියෝ එක ඔයාලට හදන්නේ. දැන් මේක off වෙනවා. right ඒක off වුණා. right මේක තමයි පළවෙනි එක always forward කියන එකෙන් සරලවම වෙන්නේ. okay friends ඉතින් ඔයාලට මේ always forward එකේ තව දෙයක් කියන්න බෑ. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාලගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා නම් ඒ කෝල් ගන්න එක ඔයාට කෙලින් ෆෝන් එක ඒ ගන්න කෙනාගේ කෝල් නම්බර් එක ඔයාගේ ෆෝන් එකට එනවනේ. right ඔයාට මේ always forward එකෙන් ඔයාට ඔයාගේ ෆෝන් එකට කොච්චර කෝල් ගත්තත් ඔයාගේ ෆෝන් එක භාවිතේ නොමැති කියලා ඉතින් ඔයාලා දැකලා ඉතින් සාමාන්‍ය සමහර ෆෝන් වල ඒක ඇත්තට මෙම දුරකථනයේ භාවිතේ නොමැති කියලා වගේ අපිට
ඒ සමර කෝල් ගතර පස්සේ අහන්න ලැබෙන රයිට් ඔයාලා ඒකත් කරගන්න ඔයාලා always forward කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට එතනට දෙන්න වැඩ කරන්නේ නැති නම්බර් එකක් වැඩ කරන්නේ නැති නම්බර් එකක් දෙන්න ඊට පස්සේ ඔයාට ඒක ඒ නම්බර එක දින්නට පස්සේ ඔයාගේ ෆෝන් එකට කොච්චර ගත්තත් භාවිතය නොමැත කියලා තමයි ඉන්නේ. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. ඉතින් ඒකයි ඔයාලට ඒකත් මතක් කරේ. ඉතින් මේක තමයි always forward කියන එකේ සරලවම වෙන්නේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් දෙවෙනි කතා ගන්නේ WinBC කියන මේ call forwarding option එක. රයිට් මෙතනදී සරලව වෙනවා හිතන්නකෝ. දැන් ඔයා මොකක් හරි අමතුමක් හරි කෝල් එකක් එක්ක වෙන කෝල් එකක් එක සම්බන්ධ වෙලා ඉඳී ඔයාගේ ඒ ෆෝන් එකටම කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එක ඔයාට ආන්සර් කරන්න නම් ඔයා කලින් ඒ කියන්නේ ඔයා ඔය දැන් කෝල් එකේ ඉන්න නම්බර් එක කට් කරලා තමයි ඒකට කනෙක්ට් වෙන්න වෙන්නේ. රයිට්. දැන් WinBC කියන එකකින් වෙන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මොකක් හරි කෝල් එක ඉන්නකොට මේ WinBC කියන ඔප්ෂන් එක ඔන් කරොත් ඔයාට මෙතනදී නම්බර් එකක් එන්ටර් කරන්න එනවා. ඒ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ තව ෆෝන් එකක් තියෙනවා කියලා. ඒ ෆෝන් එකේ තව SIM එකක් තියෙනවා. ඉතින් ඒ SIM එකේ නම්බර් එක මෙතනට දුන්නොත් ඔයා දැන් මොකක් හරි කෝල් එකක් එක කනෙක්ට් වෙලා ඉන්නකොට ඔයාට ඒ නම්බර් එක අර ඔයා එන්ටර් කරපු අනිත් ෆෝන් එකට තමයි යන්නේ. ඔන්න ඔක WinBC කියන එකකින් සරලවම වෙන්නේ. ඔයා කෝල් එකේ ඉන්නවා. ඉතින් ඔයාට ඒ කෝල් එක ගියට ඔයාට තව කෝල් එකක් આવුත් ඔයාගේ ෆෝන් එකට එන්නේ නැහැ. ඔයා ගාව තව මොකක් හරි SIM එකක් තියෙනවා නම් වෙන ෆෝන් එකක් තියෙනවා නම් අන්න ඒ මෙතනට දෙන SIM එකට තමයි නම්බර් එකට තමයි ඒ කෝල් එක ෆෝවර්ඩ් වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි සරලවම වෙන්නේ WinBC කියන එකේ. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයා මොකක් හරි කෝල් එකක් එක කනෙක්ට් වෙලා ඉන්නෝ නම් විතරයි ඔයාගේ දැන් එන කෝල් එක අර ෆෝන් එකට යන්නේ. ඉතින් නැත්නම් ඔයාට සාමාන්‍ය විදිහටම ඔයාට WinBC නැත්නම් ඔයාට ඒ කෝල් එක නිකම්ම ඔයාගේ ෆෝන් එකට එනවා. ඒක මොකද තමයි WinBC කියන එකකින් සරලවම වෙන්නේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් තුන්වෙනි එක when unanswered කියන එක. රයිට්. මෙතනදිත් වෙන්නේ මේකත් වැදගත්ම ඔප්ෂන් එකක්. ඉතින් මේ කෝල් ෆෝවර්ඩින් එකේ රයිට් ඔයා හිතන්න මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් ඔයා හිතන්න දැන් ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ඔයාට හදිසියක්වත් දැන් ආන්සර් කරන්න බැරි වුණොත් ඔයාට ආන්සර් කරන්න බැරි වුණොත් ඒක රින් වෙලා ඔයා මෙතනට දෙන නම්බර් එකට ඒ කෝල් එක යනවා. දැන් ඔයා හිතන්නකෝ ඒකත් වෙන්නේ අර දෙවෙනි එකේ කිව්ව විදිහම ටිකක් වෙනස් එකක්. දැන් ඔයා හිතන්න ඔයාගේ ෆෝන් දෙකක් තියෙනවා. ඔයා ගව ෆෝන් දෙකක් තියෙන. ඉතින් පළවෙනි ෆෝන් එකට ඔයාට කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එක ඔයාට ආන්සර් කරන්න බැරි වුණොත් ඔයාගේ දෙවෙනි ෆෝන් එකට කෝල් එක එන විදිහට මේ තුන්වෙනි ඔප්ෂන් එකෙන් හදා ගන්න පුළුවන්. ඔන්න ගයිස් සරලවම වෙන්නේ when unanswered කියන එකෙන්. ඉතින් මේ තුන්වෙනි එක ක්ලික් කරලා ඔයා මෙතනින් නම්බර් එකක් දෙන්න. ඒ දෙන නම්බර් එකට දැන් ඔයාගේ පළවෙනි ෆෝන් එකට එන කෝල් එක රින් වෙලා දැන් සම්පූර්ණයෙන්ම රින් වෙලා ඒක නවතිනවනේ. ඒක නැවතුන ගමන්ම ඔයාගේ අනිත් ෆෝන් එකට ඒ කෝල් එක යනවා. ඉතින් ඔන්න ඔකයි සරලවම වෙන්න මේ තුන්වෙනි එකෙන් වෙන්නේ. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙන එකක්. ඒ අනිවාර්යයෙන්ම මේකත් try කරලා බලන්න. මේක තමයි when unanswered කියන එකෙන් වෙන්නේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් තුන්වෙනි ඔප්ෂන් එකකින් call forwarding option එකකින් වෙන්නේ ඔන්න ඔකයි සරලවම. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද කතා කරන අන්තිම forwarding option එක තමයි when unreachable කියන එක. ඉතින් ඔයාලට මෙතනදී නම් මට default number එක කරලා දෙනවා. ඉතින් ඇත්තටම මම මේ add කරපු number එක නෙවෙයි. ඒක කොහොමද සාමාන්‍යයෙන් මම අද තමයි ඒක දැක්කේ. සාමාන්‍යයෙන් default pattern එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මොකක් හරි dialog වගේම මම හිතන්නේ ඉතින් මොකක් හරි service එක number එකක් කරලා දෙනවා. right. ඒකවනේ රයිට්. දැන් ඔයාලට මේකෙදි සරලව වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ සම්පූර්ණ බැටරිය වැහලා සම්පූර්ණ හදිසි ඔයාලට charge කරගන්න බෑ. ඔෆ් වුණොත් හදිසි නැත්නම් ඔයා ඉන්න තැනට කොහේ හරි ගියොත් තැනට සිග්නල් නැති වුණොත් ඔයාට පුළුවන් ඔයා ගාව තව ෆෝන් එකක් තියෙනවා නම් ඒ වගේම මොකක් හරි SIM එකක් තියෙනවා නම් ඒ SIM එක මෙතනට එන්ටර් කරලා ඔයාට ඒ SIM එකට කෝල් එකක් යන විදිහට හදන්න. ඔන්න ඔක සරලව වෙන්නේ. ඉතින් මේකෙදි ඔන්න ඔක සරලව වෙන්නේ නැහැ. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකට ඔයාගේ ෆෝන් එක ඔෆ් වෙලා ඔයාගේ ෆෝන් එකේ බැටරි වැහලා නැත්තම් සාමාන්‍ය සුපුරුදු පරිදි ඔයාට කෝල් එක එනවා. ඉතින් මෙතනදී ඔයාට වෙන්නේ ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම බැටරි වැහලා ඔෆ් වුණොත් ඒ වෙලාවට නැත්තම් සිග්නල් නැත්තම් විතරයි ඔයාට අර ෆෝන් එකට කෝල් එක යන්නේ.
ඇතවට සාමාන්‍ය සුපුරුදු පරිදි ඔයාගේ ෆෝන් එකටම කෝල් එකගෙන ඔන්න ඕකයි වෙන් අන්රීචබල් කියන කෝල් ෆෝඩිං ඔප්ෂන් එකින් වෙන්නේ ඉති මේ කිව්ව 4 අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න ඕක ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඕකයි අද ගෙනාපු වීඩියෝ එක ඉතින් තව දෙයක් මතක් කරනවා මේ කෝල් ෆෝඩිං ඔප්ෂන් කිසිම එකක් මේ වීඩියෝ එක කියලා දුන්නේ තේරුම් නැත්නම් try කරන්න යන්න එපා ෆ්‍රෙන්ඩ්ස් මොකද තව දෙයක් මතක් කරනවා ඔයා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දන්නේ නැති නම්බර් මේකට එන්ටර් කරන්න යන්නත් එපා ඉතින් අනිවාර්යයෙන් මේකනවා දැනුවත් වෙන්න ඕනේ ඒ වගේම සමහරකට ඔයාගේ ෆෝන් එක කෙනෙක් අරගෙන ඔයාගේ මේවා නම්බර් වෙන නම්බර් වලට යන විදිහට හදන්න පුළුවන් ඉතින් හින්දා මේක ගැන අනිවාර්යයෙන් දැනුවත් වෙන්න ඉතින් ඒ හින්දාම තමයි මම ඔයාලට අද මේ වීඩියෝ එක ගෙනාවේ ඇත්තටම මම නම් මේ ඕෆ් කරලා වෙන ඇත්තටම මට එහෙම අවස්ථාවක් වෙන්නේ නැහැ ඉතින් මේක ගොඩක් දුරට වැදගත් වෙන වීඩියෝ එක. ඉතින් ඇත්තටම වටින වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඒ හින්දා මම කිව්ව ටික වාට අවශ්‍යම වන විතරක් පාවිච්චි කරන්න. ඉතින් එච්චරයි මට මතක් කරන්න තියෙන්නේ. ඕක වෙනස් ඉතින් ඔයාලට අද ගෙනාවේ සුපිරිම ඔයා කෝල් ඇප් එකේ තියෙන සුපිරිම රහස් 4යි. ඉතින් මේ රහස් 4ම අද මම ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ හොඳ ලයික් එකක් දාන්න ඔය අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න තමයි මතක කරන්න එපා. ඉතින් ඔන්න අපේ 3k සබ්ලා දෙන්න ළඟ. friends ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් හමුදුරු වෙන ගිල්ල නම් හැමෝටම සුබම සුබ අවසක් වේවා.